සම්පාදන ගරු ජනාධිපතිතුමනි අපි පුත්තලම් දිස්ත්‍රික්කයේ ජල සම්පාදන ක්‍රම 7ක් තියෙනවා. ඒ 7 මගින් අපි පවුල් 68000ක් සම්පූර්ණ කරලා තියෙන්නේ නේද? අපි සම්පූර්ණ කරලා තියෙන්නේ ජනාධිපතිතුමනි. ඒත් අපි දැනට අර කලින් සීජාර්ග කිරිපේ බ්‍රිජ් එක, ඒතකොට අච්චුබලේ වැව ඒවා తాවකාලිකව අපි තමයි හදාගෙන දුවන්නේ. යම් කාලයක් යනවා ස්ථිරම යථාර්ථයටපත් කරනට. එතකන් අපි සියලුමයට ජලය සපයනවා. වනාස මිල්ල කෝස්ට් එක කැඩුනොත් වතුර සපයා ගැනීම අමාරු එතන ජනාධිපතිතුමනි අපි අච්චුමලේ කියලා වැවකට වතුර අරන් තමයි අපි වතුර ගන්නෙ. එතන තමයි අපි ඉන්ටේක් එක තියෙන්නේ. එතන ඒ කෝස්ට් එක නිසා තමයි වතුර එතන රැඳිලා අපේ කැනල් එකටත් වතුර එන්නේ. එතන ඉරිගේෂන් අච්චුමලේ මේ එළුවන් කොළඹ වැව තියෙනවා. ඉතින් ඒ කෝස්ට් එක තමයි ගිල්ම ගහන්නේ. ඒකෙන් තමයි ගිල්ම ගහන්නේ. දැන් ඒකෙන් ඒක බාධා වෙලා තියෙන්නේ. වතුර ගලාගෙන යනවා. අපිට වතුර ඒම අඩුවක් තියෙනවා. එහෙනම් අපි ඒක හදන්න ඕනේ. ඒ කෝස්ට් එක හදන්න අවස්ථාවේ තියෙනවා. නඩු තීන්දුව බාධාවක් නැහැ අමුණු හදන එකට. අමුණු හදන එකට බාධාව තියෙන ජනතාව කියනවා අමුණු විතරක් හදලා මදි අපිට පාරකුත් හදලා දෙන්න කියලා. ඔයගොල්ලෝ අමුණු හදන්නකෝ ජනතාවට කියන්න ගිහිල්ලා ප්‍රශ්නේ. එතන අමුණු හදන්න යනකොට කියනවා පාර ඕන කියලා පාර හදන්න යනකොට නඩු තීන්දුව නිපා කියනවා. නේද? මම හිතන්නේ පටලවන්න එපා. එකතු වෙලා වැඩි ඉවර කරන්නකෝ. 4 දිනක් පොඩ්ඩක් හම්බ වෙනවා මේක ඉවරලා. ඔකට අපි පත් කරා කමිටුව පත් කළා ඒවා සාකච්ඡා කරා. අදවස මේක ඉවර වෙලා ඔයගොල්ලෝ හම්බ වෙලා අමුණද හදන්නේ කෝස් වේකද හදන්නේ පාලම කතාව පැත්තකින් තියන්න කෝස් වේක හදන්න අමුණ හදන්න වනදීවෙන් අනුමැතිය දෙනවා නම් ඒක කරන්න පුළුවන් සර්. එයාලා සහයෝගය අපිට දෙනවා නම් අපි කරන්න පුළුවන්. අපි කරන්නේ. හැමෝටම ඉන්නේ. හොඳයි.